හායි මම ලස්සන ක්ලිප්ස් ටිකක් ගත්තා. ලස්සනයි නේද? මේ ඔක්කොම රුපියල් 600ක්. මේ හතරම ලස්සනයි නේද කලර් එක? නා 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 මම සමනින් මේ වගේ ඒවා ගන්නෙ නැහැ. හැබැයි මට අද හිතුණා ගන්න. මේකත් මේ පැත්තේම ගහමු. වව්. හලෝ කොහොමද ඕගොල්ලන්ව අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම මහරගම් ප්‍රදේශයේ ඉන්න හින්දා මට ඔය ඇඳුම් වලට ලස්සන beauty products එහෙම දැන් මහරගම පමුණුවේ එහෙම තියෙනවානේ. access තියෙනවා හරිම ළඟයි. ඉතින් මම දැක්කා මේ වගේ ලස්සන clips මේ ටික මම හිතන්නේ රුපියල් 600ක් වගේ තමයි උනේ. හරිම ලස්සනයි. තව ගොඩාක් තිබ්බා. හයි Facebook pages වලින් ඔයා දානකොට orders ගොඩක් පරිස්සම් වෙන්න. ගොඩක් අය බොරුකාරයෝ වංචාකාරයෝ ඉන්නේ. මම perfumes 20 pack එකකට දාපු order එකට තාම ඒ මිනිස්සු phone answer කරන්නේ නැහැ. මම ඉස්සෙල්ලා වීඩියෝ එකෙත් mobile number එක දැම්ම, මේකෙත් mobile number එක දාන්නම්. අපෙන් සල්ලි අරගෙන අපි order කරන එක නෙමෙයි එවන්නේ. ඕක මට වෙච්ච පළවෙනි සැරේ නෙමෙයි, ඔයිට කලිනුත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ අසාධාරණක වංචනික කුපාඩි වැඩ කරලා ඕගොල්ලෝ සල්ලි හම්බ කරලා ඕගොල්ලන්ට හරියනවද? මං අහන්නේ. මේවා මේ ටික මං ගෙවපු ගානට 3000යි පැකේජ් එක 3400ක්. හරිද? මං ඉස්සෙල්ලා දැම්මනේ. ඉස්සෙල්ලා එකේ දැම්මනේ මේ මෙලෝ වැඩක් නැති perfumes වගේක් මට එවලා තියෙනවා. සයිස් එකේ මං කල්පනා කරේ 50 ml කියලා Facebook page එකේ තිබිලා කෝල් කළාම 35 ml bottles එනවා කියලා ගෑනු කෙනෙක් කතා කරේ. පට්ට බොරු කියන්නේ. මෙලෝ වැඩක් නැති perfumes ටිකක් එවලා තියෙනවා. මන් දන්නේ මේවා බාල products හැමට ගහන්නත් හොඳ නෑනේ. අතනම හැමට පාවිච්චි කරන්න හොඳ නෑ. මොකද ඒවා quality නෑනේ. හොඳ products තමයි පාවිච්චි කරන්න ඕනේ. මේ මොනවා එවලාද කියලා මම දන්නේ නෑ. අපෙන් සල්ලි අරගෙන ඒ වගේ කැත වැඩ කරන්න එපා. ඔය මේ ඔන්ලයින් බිස්නසස් කරන අය ඔය සත පහකට ෂුවර් කරන්න බැරි හොඳ මිනිස්සුත් ඉන්නවා. හොඳ මිනිසුන්ව ෂුවර් කරන්න බැරි මෙන්න මේ වගේ මිනිස්සු හින්දා. ඔන්න ඔය මම දාලා තියෙන නම්බරේ. ඔන්න ඔය නම්බරෙන් කෝල් එකක් ආවොත් එහෙම පට්ට බොරු කියලා ඕගලන්ට පඩු විකුණනවා. කුරියර් සර්විස් එකේද කවුද දන්නේ නැහැ. කුරියර් සර්විස් එකේ වුණත් මේ වගේ බොරුකාරවන්ගේ බඩු අරගෙන අසරණ මිනිසුන්ට එවන්න එපා. ඒකයි මං කියන්නේ. මම බොහොම කලාතුරකින් තමයි මේ ඔන්ලයින් ඕඩර් එකක් දැම්මේ. මම ඔන්ලයින් ඕඩර්ස් දාන්නෙම නැහැ. ඔහොම කලිනුත් වෙලා තියෙන හින්දා. ඉතින් මේ දාපු එකත් පේනවනේ පට්ට charter. අනික එකක් තියෙනවා මෙතන පිරිමි කෙනෙක්ට මේ ගහන perfumes මේ පිරිමියාගේ සුවඳ අපි කොහොමද ඔය පාරේ ගහගෙන යන්නේ? වැඩක් නැහැ කතා කරලා. ඒ හින්දා මේ ඔන්ලයින් pages වලින් කරන businesses වලට බහුතරයක් ඉන්නේ හොර බොරුකාරයෝ වංචනිකයෝ. ඒවට අහු වෙන්න එපා. තේරුණාද?